ආයුබෝවන් සුබම සුබ දවසක් වේවා. ඉතින් ඔන්න චූටි දුවේ පුතේ අද මම කියලා දෙන්න හදන්නේ සත්ව ලෝකේ ඉන්න අපූරු සතෙක් ගැන. මෙයා හරිම පුංචි කෘමි සතෙක්. ඉතින් ඒ වුණාට කඩිසරකම එකමුතුකම ගැන වගේ කතා කරනකොට හොඳම උදාහරණයට අපිට මේ පුංචි සතාව ගන්න පුළුවන්. ඉතින් එයා ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඒ පුංචි සතා තමයි කූඹියා. එහෙමනම් අපි අද රචනාව ලියන්නේ කොහොමද කියලා දැන් කතා කරමු. ඔන්න මුලින්ම රචනාව ලියන්න පටන් ගන්න කලින් අපි දන්නවනේ දල සැලැස්මක් හදාගන්න ඕනි කියලා. එහෙමනම් අපි මේ මාතෘකාවටත් මෙන්න මේ විදිහට දල සැලැස්මක් හදාගමු. කුහුඹුවා හැඳින්වීම, ඔවුන් ජීවත් වෙන ආකාරය, කුහුඹුවාගේ හැකියාවන්, ඒ වගේම ඔවුන්ගෙන් පරිසරයට ඇති වැදගත්කම වගේ මෙන්න මේ කරුණු අරගෙන අපිට පුළුවන් අපේ වාක්‍ය රචනාවේ වාක්‍ය ලස්සනට ගොඩනගන්න. එහෙමනම් අපි දැන් බලමු අපේ පළවෙනි වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් පළවෙනි වාක්‍යයෙන් කුහුඹුවා ගැන කෙටි හැඳින්වීමක් කරන්න. කුහුඹුවා කියන්නේ අපේ පරිසරයේ අවට නිතරම අපිට දකින්න ලැබෙන සතුන් විශේෂයක්. මෙයාලා හරිම පුංචි කෘමි සතුන් විශේෂයක්. එහෙමනම් අපිට පුළුවන් මේ අදහස අපේ වාක්‍ය රචනාවේ පළවෙනි වාක්‍ය විදිහට ලියන්න. කුහුඹුවන් ඉතා කුඩා ශරීර ප්‍රමාණයකින් යුත් කෘමීන් විශේෂයකි. කූඹියෝ තනිව ජීවත් වෙන සත්තු නෙවෙයි. මෙයාලා නිතරම විශාල කණ්ඩායම් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ කූඹි කණ්ඩායම් වලට අපි කියනවා ජනපද කියලා. මේ ජනපද ඇතුලේ රැජින, කම්කරු කුහුඹුවෝ, පිරිමි කුහුඹුවෝ මේ වගේ විවිධ කාර්යයන් සඳහා විශේෂිත වුණු කුහුඹු වර්ග ඉන්නවා. රැජිනගේ ප්‍රධානම කාර්යය තමයි බිත්තර දාලා කූඹි පැටව බිහි කරන එක. ඊට පස්සේ කම්කරු කුහුඹුවෝ ආහාර සොයා ගැනීම, කූඩු තැනීම, පැටවුන් රක බලා ගැනීම, ඒ වගේම කුහුඹියන්ගේ කූඩුව ආරක්ෂා කිරීම වගේ දේවල් කරනවා. ඉතින් හැම වෙලාවෙම මෙයාලා එකමුතුව සංවිධානය වෙලා තමයි එයාලගේ වැඩ සාර්ථකව ඉටු කරගන්නේ. හැම වෙලාවෙම ඒක නිසා මේ අය කණ්ඩායමක් විදිහට ජීවත් වෙනවා. එහෙමනම් අපි මේ අදහස අපේ වාක්‍ය රචනාවේ දෙවනි වාක්‍ය විදිහට ලියමු. ඔවුන් විශාල කණ්ඩායම් ලෙස ජීවත් වෙති. ඒ වගේම පුතේ කූඹියොන්ට හරි පුදුමාකාර ශක්තියක් තියෙනවා. මෙයාලට තමන්ගේ සිරුරේ බර වගේ කිහිප ගුණයකින් වැඩි බරක් ඔසවාගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකත් අපේ වාක්‍ය රචනාවේ වාක්‍යයක් විදිහට ලියන්න පුළුවන් කියලා. එහෙමනම් අපි තුන්වෙනි වාක්‍යයට මේ අදහස ලියමු. කුහුඹුවන්ට තමන්ගේ ශරීරයට වඩා වැඩි බරක් උසුලාගෙන යා හැකිය. තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය කරන ආහාර සොයාගන්න කූඹියෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. එක කූඹියෙකුට අරගෙන යන්න බැරි විශාල ආහාර කැබැල්ලක් අනෙත් කූඹිනුත් එකතු වෙලා එක මුතුව කූඩුවට අරගෙන යනවා. ඉතින් කම්මැලි නැතුව හරිම කඩිසරව ඒ වගේම එක මුතුව මේ අය ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර රැස් කරගන්නවා. එහෙමනම් අපි මේ අදහස අපේ වාක්‍ය රචනාවේ හතරවෙනි වාක්‍ය විදිහට ලියමු. ඔවුන් ආහාර සොයා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරති. ඔන්න අපි දැන් ලියන්න හදන්නේ අපේ වාක්‍ය රචනාවේ අන්තිම වාක්‍ය. මේකට අපි ලියමු කූඹීන්ගෙන් පරිසරයට ඇති දායකත්වය ගැන. ඇතරම් පුතේ මේ අය පරිසර පද්ධතියට වැදගත් දායකත්වයක් දක්වනවා. ඒ කොහොමද කියනවා නම් දුල පුතාලා දැකලා තියෙනවනේ කූඹිගුල්. මේ අය කූඹිගුල් හදන්න පොළවේ පස් පෙරලනවා. ඉතින් මේ විදිහට පස් පෙරලලා පසට වාතය ඇතුළු කිරීම මගින් පස සාරවත් කරන්න උදව් කරනවා. ඒ වගේම මියගිය කෘමීන්, ඒ වගේම ශාක කොටස් ආහාරයට ගනිමින් පරිසරය පිරිසිදුව තබා ගන්නත් උදව් කරනවා. තව දෙයක් තමයි සමහර ශාක වර්ගවල පරාගණයටත් කූඹීන් උපකාරී වෙනවා. ඉතින් පුතේ මේ විදිහට බලනකොට කූඹි කියන්නේ පරිසර පද්ධතියට වැදගත් දායකත්වයක් දක්වන සත්තු කොටසක් කියලා අපිට පැහැදිලි වෙනවා.
එහෙමනම් අපි මේ අදහස අපේ වාක්‍ය රචනාවේ අන්තිම වාක්‍ය විදිහට ලියමු. කුහුඹුවන් පරිසර පද්ධතියට වැදගත් දායකත්වයක් සපයති. හොඳයි, එහෙමනම් චූටි දුවේ පුතේ මේ විදිහට තමයි කුහුඹුව කියන මාතෘකාවට අපි ලස්සන වාක්‍ය රචනාවක් ලියන්නේ. ඉතින් අපි ලියපු වාක්‍ය ටික ආයෙත් පාරක් එක පෙළට කියවලා බලමු. වාක්‍යාංක 1 කුහුඹුවන් ඉතා කුඩා ශරීර ප්‍රමාණයකින් යුත් කෘමීන් විශේෂයකි. වාක්‍යාංක 2 ඔවුන් විශාල කණ්ඩායම් ලෙස ජීවත් වෙති. වාක්‍යාංක 3 කුහුඹුවන්ට තමන්ගේ ශරීරයට වඩා වැඩි බරක් උසුලාගෙන යා හැකිය. වාක්‍යාංක 4 ඔවුන් ආහාර සොයා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරති. වාක්‍ය අංක 5 කුහුඹුවන් පරිසර පද්ධතියට වැදගත් දායකත්වයක් සපයති. හොඳයි, එහෙමනම් චූටි දුවේ පුතේ අපි ඔන්න කුහුඹුව කියන මාතෘකාවට ලස්සන වාක්‍ය රචනාවක් ලිව්වා. ආයෙත් දවසක ලස්සන මාතෘකාවක් එක්ක ඔයාගේ ගෙදරට එන්නම්. හැමෝටම සුබ දවසක්.